මගේ වීඩියෝ බලන සෙට් එකම සාදරයෙන් පිළිගන්නවා මචං. ඉතින් අදත් අලුත් වීඩියෝ එකකට ඔන්න අද අරගෙන ආව මචං. ඉතින් සුපිරිම වීඩියෝ එකක්. ඉතින් මම කියන්න ඕනේ නැහැ මොකද්ද වීඩියෝ එක කියලා. උඹලා දන්නවා දැන් තමයි මොකද්ද වීඩියෝ එක කියලා. ගෙනා මචං. ඉතින් B2 එකේ තියෙන සුපිරි වර්ඩ් රෙකෝඩ් එකක් තමයි. ඉතින් කිසිම කන්නයක් නැතුව ඉතින් අතින්ම ගහලා එනිමේ කිල් කරලා බූ එක ගැහුවේ. මේ මැච් එක සුපිරි මැච් එක තමයි ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මචං වැඩි කතා කර කර ඉන්න ඕනේ නැහැ. වීඩියෝ එක ගිහිල්ලා බලමු. මැච් එක මොකද වෙන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් පහළ තියෙන subscribe button එක press කරලා bell icon එක තෝල් කරලා දාගන්න. මොකද මේවා ගලු වීඩියෝ එකක් දාපුවම කට්ටියට notification එකක් එන නිසා. එහෙනම් ඉතින් වීඩියෝ එකේදීම set වෙමු. ඔන්න වන් ඉතින් B2 එකේ කෙලින්ම බහින්න ඉතින් පරණ පීක් වල තමයි. වාව් ඉතින් පට්ටම සුන්දර මතකයන් ඉතුරු කරව තැනක් තමයි. ඉතින් මම පරණ පීක් කියන්නේ ඉතින් ඒ කාලේ හිටපු ප්ලේස්ලා දන්නවද වන්. ඉතින් මේ ෆීලිං එක කොහමද කියලා ඔතන වලි වාර අනන්තයි වන්. ඉතින් මේ පරණ ප්ලේස්ලා ඉතින් දන්නවා ඒ ෆීලිං එක කොහමද කියලා. ඒ සුන්දර අතීතය ඉතින් දැන් නම් මචං ගේම් එකේ නෑ. ඒක ගැන ඉතින් පට්ටම දුකක් තියෙන්නේ ඉතින්. බං මේ B2 එකෙත් එක්ක තවත් එන මේ පීක් වලට බැස්ස ඉතින් උට කොහොම හරි හම්බෙලා තියෙන MP5 එකක් තමයි. B2 එකේ ඉතින් පිටිපස්සෙන්ම ගිහිල්ලා ඉතින් ඔන්න ඔය විදිහට කිල් කරගන්න ඌව පටින් B2 එකේ මැච් එක ප්ලේ කරන්න පට්ට මාතල් එකේ තමයි ඉතින් ඉමෝට් එහෙම දානවා. එනිමේ කිල් කරේ ගමන් ඉතින් B2 එක ඔන්න මචං මෙඩියක් හැම ගාගෙන ඉස්සරහට යන පඳුරක් දාගෙන ඉස්සරහට එකෙක් එනවා ඉතින් උටත් අදින්ම ගහලා ඌවත් ඉවර කරද්දී ඔන්න තවත් එක් ටිකක් යන MP5 එකක් අමරිකන. ඉතින් B2 එකට මචං ඕව අදාළම නෑනේ වන්. ඉතින් උටත් ඉතින් ඔළුවටම ගහලා උගේ කතාවත් ඔය විදිහට ඉවර කරලා දැම්මා. එතනදී මචං ඉතින් B2 එකට පොඩ්ඩක් ඩැමේජ් වුණා. ඉතින් කොහොම හරි මෙඩියක් එහෙම ගහගෙන පොඩ්ඩක් ලූට් එහෙම කරගෙන වෝල් එහෙම වුණා මචං. ඉතින් සෑහෙන්න බම් මේ එනිමි ෆයර් කරද්දී මොකද වෝල් ගහන්න වෙන නිසා ඉතින් ඊට ඔන්න ඉතින් මචං B2 කියන්නේ සුපිරි වන් එකකින් ඉතින් ක්ලොක් ටවර් පැත්තට තමයි ඉතින් ක්ලොක් ටවර් පැත්තට පස්සේ ඉතින් එනිමෙක් කොන්න ඔලුවටම ගහලා ආයෙ ඉතින් කිල් කරගන්න. ඔබලා බලහම් බං හොඳට B2 එකේ මේ HP වැඩි කරගන්න යූස් කරන ඇලොක් ස්කිල් එක තමයි. ඉස්සර ඉතින් ඇලොක් ස්කිල් කියන්නේ සුපිරිම ස්කිල් එකක් තමයි. ඉතින් මොකද එක සැරයකට HP 10ක් වගේ ඉතින් උනනවා. ෂූට් කරන් එහෙනම් උඩට යන්න හදද්දිම ඉතින් එනිමෙක් කොන්න තව එකෙක් MP40 න් ගහනවා. එතන එච්චර ඩැමේජ් උන්නේ නැහැ. කොහොම හරි එනිමියට පිටිපස්සෙන් ගිහිල්ලා ගහද්දි එනිමියා B2 එකේ පිටිපස්සෙන් යනවා මචං. ඉතින් එනිමියා පිටිපස්සෙන් ගිහිල්ලා උට ඉතින් ඔළුවටම ගහලා උගේ කතාවත් ඉවර කරලා දාන ඉතින් ඔය විදිහට B2 ටිකක් ඩැමේජ් වෙනවා. ඉතින් B2 ගේ මෙඩි ගහන ගාම ඉමෝටුත් දානවා. මොකද කිව්වොත් ඉතින් ගන්නයක් අත තියන් ඉන්නේ එනිමෙකුට අතින් ගහලා ගිහිල්ලා මරනවා කියන්නේ ඉතින් බයික මහ කුරුවේ හතුරක් B2 කියලා දැනන්නේ නැත්තේ. ටිකක් ලූට් කරගන්නවා. මොකද කිව්වොත් ඉතින් ඕලුවේ මෙඩි ගොඩක් ඕන නිසා ඉතින් ඉතින් ආයේ වන්ඩියම B2 ඊළඟට එන්නේ බීමසාගේ පැත්තට. ඉතින් අන්න බං ඉතින් බීමසාගේ පැත්තට අවශ්‍යයෙන් තවත් එනිමෙක් වань උඩ පැන පැන යනවා. ඉතින් B2 එකේ කාර් එකෙන් බහලා උඩත් ගහන්න හැදුවා. ඉතින් වැඩේ හරි ගියේ නෑ. ඌ කාර් එක අරන් පැනලා යන්න හදනවා. ඒක කොහෙද බං ඉතින් B2 ගෙත් එක්ක ඉතින් ඌව කිල් කරන්න යද්දි ඉතින් මචං උට ගහන උඩින් තව එකෙක් ගහන උඩින් උට ඒ ගහපු එනිමෙයාටත් ඉතින් අත්තුනේ මචං B2 ගේ ගොදුරක් කෙන එක තමයි. ඉතින් උටත් ඉතින් ඇවිල්ලා ඉතින් අතින්ම ගහලා දැම්මා. ඉතින් ඌ දැක්කේ නෑ B2 ගේ ළඟට එනකම්ම. මැච් එක දාගෙන ඉන්න බන් 13ක් වගේ තමයි. ඉතින් මේනොට කිල් 8ම B2 එකේ දාගෙන තියන. ඉතින් ඔන්න ඊළඟට B2 එකේ ඉන්නේ පීක් පැත්තට තමයි. ඉතින් පීක් පැත්තට ඉතින් තවත් එකෙක් ඔන්න නැමිලා ඩ්‍රොප් එක ලූට් කරන ගමන් ඉන්නේ. ඌටත් ඉතින් පිටිපස්සේ මේක ඔළුවටම ගහලා දැන් ඌ බලන්නේ නැති යකෝ මොකද මේ උනේ කියලා. ඔන්න බම් ඉතින් මෙතනදී B2 එකේ ඩ්‍රොප් එකේ කොළපඳුරක් කමයා දන්නේ නැති කට්ටියට කියන්නේ මේ කොළපඳුරත් ඉස්සර ගේම් එකේ තිබුණා. ඉතින් මේක දාගෙන ඉතින් එනි බෝඩම් බැද්දේ උනත් හැංගිලා ඉන්න පුළුවන්. ඒක තමයි ඉතින් මේකේ වාසිය. මේ අවාසිය තමයි ඉතින් මේකට කවුරු හරි එනිමෙක් මෙඩි තිබ්බොත් එහෙම මේක නැතුව යනවා. මේ ඒක තමයි මේකේ අවාසිය වෙන්නේ. ඉතින් මෙතන බං ඉතින් B2 එකේ අතින්ම ගා එනිමෙක් කිල් කරගන්න උගෙත් තිබ්බ MP40 තමයි. ඒ කාලේ ගොඩක් ප්ලේයර්ලා මචං ඉතින් MP40 තමයි මේ ගහලා තියෙන්නේ. ඔන්න බං ඉතින් ආයෙ B2 එකේ කොළපඳුරකට දා ගන්න. එතන පොඩ්ඩක් ලූට් එහෙම කරගෙන තමයි B2 කියන්නේ. පේනවනේ බං ඉතින් වටේම බල බල තමයි එනිමි ඉන්නාද කියලා යන්නේ B2 එකේ. මෙතේ බං කොහම හරි එනිමෙක් මේ B2 එකේ දැකලා ඔන්න වෙඩි දීප දැක්ක නේද බං. ඉතින් මේ කොළපඳුර නැතුව ගිය හැටි මේ ඩැමේජ් වුණා. ඉතින් බිමනි තියෙන මෙඩියක් එහෙම ගහගත්තා. ආයෙ ඉතින් B2 එකේ මැච් එක ප්ලේ කරද්දිම හොඳට බලහල්ලා බං. එනම IQ එකේ තමයි ඉතින් B2 එකේ ප්ලේ කරන්න මැච් එක. ඉතින් මේ එනිමියා යනකම් පොඩ්ඩක් හිටියේ ගහට කවර්ලා. ඉතින් යනවත් එක්කම ඔන්න ඉතින් ආයෙ පස්සෙන් ගිහිල්ලා ගේ ඇතුළට ගිහිල්ලා ගහන්න හැරිති වැඩේ හරියේ නෑ. කොහොම හරි උට හෙනම ගේමක් දීලා ඉතින් දුවන රේස් එකකින් පස්සේ බං ඌව ඉවර කරලා දැම්මා. ඉතින්
Here we come back to life, still breathing, standing up, everybody's gonna see it. Oh, all you need to know is that we're holding on, even if we fall, we will rise up and we follow the path that we believe in. No, we're not gonna stop until we reach it. Oh, all you need to know is that we're holding on. We rise up from the dust and clean my throat. වීඩියෝ එකේ ඔන්න බලන්න ඉතින් ආ ලූට් එකම කරගෙන පීක් වලින් යන්න හදද්දිම ඉතින් ආ ස්කේස් පරක් හදුනා ඉතින් වෝල් එකක් එම ගන්න මෙඩියක් එම ගා තේනේ මේනම් කර ඉතින් ඉල්ලන් කනවා වගේ වැඩක් තමයි බං එතනදී ඉතින් මේ ඒ මේකට පිටිපස්සෙම ගිහිල්ලා වීඩියෝ කිව්වොත් කිල් කර ගන්නවා ඉතින් බලන්න ඉතින් ඊළඟට වීඩියෝ එකේ ෆැක්ටරි පැත්තට තමයි එන්නේ. තව ඉනිමේ කොන්න වීඩියෝ එකේ ඉස්සරහම ඉනිමේ දැක්කේ නැහැ වීඩියෝ එකේ පස්සෙන් එනා කියලා කොහමත් උටත් හිමීට පිටිපස්සෙන් ගිහලා උගත් කතා ඉවර කරලා දැන් උටත් ඔලුවටම ගහලා ඉතින් ඉනිමේ කිල් කරනවත් එක්කම් බං ඉතින් ඔතන ඔය බංකරේ තියෙනද බංකරේ උඩත් තව එකෙක් ඉන්නා උඩ මේ ඌගේ ග්‍රනයිට් එකක් තියන් ඉන්නේ කොහම හරි ග්‍රනයිට් දානවා ඉතින් මේ උටත් අතින්ම ගහලා දැම්මා ඉතින් ඉස්සරහ බංකරේ තවත් එකෙක් ඉන්නා වං ඉතින් හරි බං ඉතින් මෙතනත් මෙඩි එහෙම ගහගෙන මේ ලූට් එහෙම කරගෙන ගියා ඉතින් යද්දිත් ඔන්න ඩැමේජ් කරනවා වීඩියෝ එකට මේ ඉස්සරහ ඉන්නේ එනිමියා එතනත් බං ඉතින් මේ ගහට කවරලා ඉතින් මෙඩියක් එහෙම ගහ ගන්නවා මොකද මේ මැච් එකේ සෑහෙන්න වීඩියෝ එකේ මෙඩි ගහුවා සෑහෙන්න මෙඩි ඕන නෑ මොකද එනිම ගොඩක් ඩැමේජ් කරා අතින් ගහන නිසා මේ මෙතනත් වීඩියෝ එකේ මෙඩියක් එහෙම ගහගෙන ගහන් ගියා ඉතින් කවර් එකට මේ එතනත් ඉතින් බං අරු බැස්ස යන වීඩියෝ එක ළඟට යද්දිම උතුවලයක් ගහගත්තා ඉතින් උටත් පිටිපස්සෙන් ගිහිල්ලා කෙලින්ම ඔලුවටම ගහලා දැම්මා ඉතින් මේ වෙද්දි කිල් 13ක්ම දාලා තියෙනවා වීඩියෝ එකේ ඉතින් කිල් 13ක් කියන්නේ ඉතින් ලේසි පාසු ගානක් නෙමේ කිසිම ගන්නයක් නැතුව ඔක්කොම අතින් තමයි ගැහුවේ ඉතින් පට්ටම ගැම්මක් තමයි වීඩියෝ එකේ පීක් පැත්තරා එතන මේ පීක් වල ජාය එනිමේ වීඩියෝ එකේ නන්න වෙඩි තිබ්බා ඉතින් ගෝල් එකක් එම ගහගත්තා එතන ඔය සෙට් වෙච්ච එනිමියා තමයි පොඩි අමාරු කාර්යවල හිටියේ මොකද අද කාලේ ඉන්න ප්ලේයර්ස්ලා එක්ක බලද්දි ඉතින් ඒ කාලේ ගොඩක් ප්ලේන් තියෙන කට්ටිය ඉඳලා නැහැ මොකද මේ B2 එකේ සෙට් වෙච්ච මේ ගොඩක් මේ එනිමේ වෝල් එකක්වත් ගැහුවේ නැහැ ඒකම එහෙම කිය මොකද මේ නිකන් අර හේ දුවන උන් ඉන්නේ ඒකයි කිව්වේ ඉතින් එහෙම මේ කොහොමද මෙතනින් එනිමේටත් වෙනම ගේමක් දෙලා ඉතින් ගහලා උවත් කිල් කරලා දාන ඉතින් තව දෙන්නයි මැච් එකේ ඉන්නේ බා ඔන්න ඉතින් මම B2 එකේ පීක් කරලා හිටිය එනිමියත් කිල් කරගෙන ඉතින් B2 එකේ ආයේ පොඩ්ඩක් පල්ලෙහා පැත්තට ආවා ඉතින් දැන් ඉන්නේ B2 එකේ අන්තිම එනිමයයි විතරයි ඉතින් උට තෝල් එකක්ම ගහලා ගිහිල්ලා ගහන්න හැදුවා ඉතින් වැඩේ හරි ගියා නැහැ මොකද උට තියෙන්නේ ෂොටි එක MP5 එකේ මෝ 4 අතේක මිරිකනවා ඕල් ගහලා ඉතින් මේ ඒ සෑහෙන ඩැමේජ් එකක් වුණා ඉතින් ආයි පිටිවස්සට ගිහිල්ලා ඉතින් මිඩියක් ගහනල කොහොමද සෑහෙනම ගේමක් දීලා ඉතින් අන්තිම එනිමේටත් ගැහුවා ඔන්න ඔය විදිහට ඉතින් මම බූයක් ගැහුවා කිල් 15කුත් එක්ක ඉතින් ගැම්මඩමලි ඊළඟ ඉතින් මචං අද වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා යන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා මම ඉතින් channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න මේ වගේ සුපිරි වීඩියෝ එකක් දාපුවා සෙට් වෙන එහෙනම් මචං අදට ගිහිල්ලා එන්න අද වීඩියෝ එක බලලා හැමෝටම ජය වේවා